ආයිබෝන් මේ විග්‍රහයට සාදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අධ්‍යාපන ලෝකය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරන දැවැන්ත වෙනස්කම් ටිකක් ගැන. හොඳයි. එහෙනම් අපි කෙලින්ම මාතෘකාවට බහිමු. අධ්‍යාපනය කිව්වම අපේ හිතට එන පළවෙනි පින්තූරය මේක නේද? අපි හැමෝගෙම අතීතයේ කොටසක් වුණු මේ හුරුපුරුදු පන්ති කාමරය දැන් වෙන්න යන වෙනස තේරුම් ගන්න හොඳම දැන. හැබැයි ඇත කතාව නම් අපි හිතනවට වඩා ගොඩක් වේගෙන් මේ ලෝකේ වෙනස් වෙලා ඉවරයි. ඒ කියන්නේ මේ දැවැන්ත පරිවර්තනය දැනටම සිද්ධ වෙමින් පවතින්නේ. අපි ඉගෙන ගන්න විදියේ පදනම කවදාවත් දැකලා නැති වේගයකින් වෙනස් වෙනවා. මේක හරියට අධ්‍යාපන ලෝකයේම සිද්ධ වෙන බිග් බෑන් එකක් වගේ. ඉතින් මේ හැම දෙයකටම පිටිපස්සේ තියෙන ලොකුම බලවේගය තමයි ඩිජිටල් විප්ලවය. අපි බලමු මේ තාක්ෂණික රැල්ල කොහොමද අධ්‍යාපනයට බලපාන්නේ කියලා. අධ්‍යාපනයේ AI එමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය කිව්වම ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද? මේක ගුරුවරුන්ව අයින් කරන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ගුරුවරුන්ටත් ශිෂ්‍යයන්ටත් උදව් කරන ප්‍රබල සහායකයෙක්. හරියට කෝ-පයිලට් කෙනෙක් වගේ. මේකේ තියෙන උනන්දු කොච්චරද කියනවනම් බලන්නකෝ මේ දත්ත. පසුගිය අවුරුදු 5 ඇතුළත අධ්‍යාපනයේ AI ගැන අන්තර්ජාලයේ හොයන ප්‍රමාණය 20 ගුණයකින් වැඩි වෙලා. මේකෙන් පේනවා මේක කොච්චර වේගයෙන් පැතිරෙන මාතෘකාවක්ද කියලා. ඉතින් AI වලින් ඇත්තටම කරන්න පුළුවන් මොනවද? හිතන්නකෝ ශිෂ්‍යයෙක්ට දවසේ ඕනම වෙලාවක උදව් කරන ටියුටර් කෙනෙක් වගේ වැඩ කරන්න පුළුවන්. ශිෂ්‍යයෙක් දුර්වල තැන් මොනවද කියලා දත්ත වලින් හොයලා දෙන්න පුළුවන්. ගුරුවරුන්ගේ උත්තරපත්‍ර බලන්න වැඩේ ලේසි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි විශේෂ අවශ්‍යතා තියෙන ළමයින්ට ඉගෙන ගන්න එක පහසු කරන්නත් AI වලට පුළුවන්. මේ කතාව AI වලින් විතරක් නතර වෙන්නෙත් නෑ. Extended reality. එමත් නැත්නම් XR ගැන හිතන්න. Virtual reality, augmented reality වගේ දේවල්. මේවයින් පුඩුවන් විද්‍යාගාරයක කරන සැත්කමක් වුණත් නැත්නම් සංකීර්ණ යන්ත්‍රයක් හදන හැටි වුණත් ඇත්තටම කරනවා වගේ අත්විඳින්න. ඔන්ලයින් ඉගෙනීම ගැන මොකද හිතන්නේ? බලන්නකෝ මේ දත්ත. ශිෂ්‍යයන්ගෙන් 94%ක්ම මේ ගැන තෘප්තිමත්. ඒ කියන්නේ මේක తాවකාලික දෙයක් නෙමෙයි. මේක දැන් අධ්‍යාපනයේ ස්ථිර කොටසක් වෙලා ඉවරයි. සාම්ප්‍රදායික පන්ති කාමරات එක්ක බලද්දි මේකේ තියෙන වාසි පැහැදිලි නේද? වියදම ගොඩක් අඩුයි. වෙලාව තමයි ඕන විදියක හදාගන්න පුළුවන්. අනික පන්තියක එන්න පුළුවන් ළමයි ගානට සීමාවක් නැහැ. හැබැයි මේ තාක්ෂණයේ ඉස්සරහට එනකොටම හරිම අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මිනිස්යන්ට විතරක්ම පුළුවන් දේවල් වල වටිනාකම තවත් වැඩි වෙන එක. අපි දැන් බලමු කතාවේ පැත්ත. මේක නිකන් තියරි එකක් විතරක් නෙවෙයි. රැකියා දෙන ආයතනවල HR ප්‍රධානීන්ගෙන් 9%ක්ම කියනවා අනාගතයේදී කෙනෙක්ව බඳවා ගනිද්දී මේ soft skills කියන දේවල් අත්‍යවශ්‍යයි කියලා. එතකොට මොනවද මේ කට්ටිය හොයන ඒත් හොයාගන්න අමාරුම කුසලතා? බලන්න ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ team work. ඒ කියන්නේ කණ්ඩායමක් විදිහට වැඩ කිරීම සහ sannivedanaya. මේකට උත්තරයක් විදිහට තමයි ස්නායු අධ්‍යාපනය කියන අලුත් ක්ෂේත්‍රයේ ඉස්මතු වෙන්නේ. සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ අපේ මොළය ඇත්තටම ඉගෙන ගන්නේ කොහොමද කියලා විද්‍යාත්මකව හොයලා ඒ ක්‍රම ඉගන් දීමට යොදා ගන්න එක. ඉතින් මේ පරිවේෂණ වලින් හොයාගෙන තියෙනවා අපි මෙච්චර කල් කරපු සමහර දේවල් එච්චර ඵලදායී නෑ කියලා. පැය ගණන් එක දිගට දේශන අහන්න ඉන්නවට වඩා පොඩි පොඩි කොටස් වලින් ඉගෙන ගන්න එක, ඒ කියන්නේ මයික්‍රෝ ලර්නින් කියන එක ගොඩක් සාර්ථකයි. කටපාඩම් කරනවට වඩා ඉගෙනගත්ත දේ ටික කාලයකින් ආරේ මතක් කරන එකෙන් ඒක මොලේ හොඳටම තැම්පත් වෙනවා. හොඳයි. මේ තාක්ෂණික වෙනස්කම්, අලුත් ඉගෙනීමේ ක්‍රම මේ හැම දෙම එකතු වෙලා පරණ අධ්‍යාපන සිස්ටම් එකට ලොකු පීඩනයක් එල්ල කරනවා. ඒ පද්ධතියේ දැන් පැහැදිලිවම ඉරිතලලා යනවා. මේකේ තියෙන ලොකුම ගැටලුවක් තමයි ගුරු වැටුප් පරතරය. බලන්නකෝ මේක එකම සුදුසුකම් තියෙන වෙනත් ශාස්ත්‍රවල වැඩ කරන උපාධිධාරීන්ට ලැබෙන වැටුපත් එක්ක බලද්දි ගුරුවරුන්ට ලැබෙන වැටුප කොච්චර අඩුද කියලා. ඉතින් ගුරු හිඟයක් ඇති වෙන එක පුදුමයක්ද? මේක තමයි ඇත්තටම කම්පණයට පත් කරන කාරණය. දැනට ඉන්න ගුරුවරුන්ගෙන් 44%ක්, ඒ කියන්නේ භාගයකටත් වඩා කියනවා එයාලා තව අවුරුදු 2ක් ඇතුළත මේ වෘත්තියෙන් අයින් වෙන්න ඉඩ තියෙනවා කියලා. මේක බරපතල අර්බුදයක්. ගුරුවරු විතරක් නෙමෙයි අපි ලකුණු දෙන විදිය, ඒ කියන්නේ ප්‍රගති වාර්තාවත් දැන් ප්‍රශ්න කරලා. ගුරුවරුන්ගෙන් බහුතරයක් පිළිගන්නවා මේ ලොකු විභාග වලින්, ඒ කියන්නේ ස්ටෑන්ඩඩයිස්ඩ් ටෙස්ට්ස් වලින් කෙනෙක්ගේ ඇත්තම හැකියාව මනින්න බෑ. ඒක යල් පැන ගිය ක්‍රමයක් කියලා. එන මොකද්ද විකල්පය? මාස්ටරි ට්‍රාන්ස්ක්‍රිප්ට් කියන මේ අලුත් මොඩල් එක බලන්න. මෙතනදී වෙන්නේ
A B C වගේ ලකුණු දෙන එක නතර කරනවා. ඒ වෙනුවට ශිෂ්‍යයෙක් යම්කිසි කුසලතාවයක් ප්‍රගුණ කළාම ඒකට මාස්ටරි ක්‍රෙඩිට් එකක් ලැබෙනවා. විශේෂම දේ තමයි මේකට පන්තියේ ඉගෙන ගන්න දේවල් විතරක් නෙමෙයි ක්‍රීඩා කලාව වගේ පන්තියෙන් පිට කරන දේවලුත් ඇතුළත් වෙනවා. ඉතින් ශිෂ්‍යයා ගැන ලැබෙන්නේ වඩාත් සම්පූර්ණ චිත්‍රයක්. හොඳයි. මේ හැමදේම එකද ගත්තම අපි ඇවිල්ලා තියෙන්නේ හරිම වැදගත් ටිකක් ගැඹුරු ප්‍රශ්නයකට. ඊතන්න දැනුම හොයන්න, දත්ත විශ්ලේෂණය කරන්න මේ හැම දෙයකම AI අපේ සහායකයා වුණාම එතකොට මිනිස්යන් විදියට අපිට ඉතුරු වෙන්නේ මොනවද? මොනවද AI එකකට කවදාවත් කරන්න බැරි මිනිස්යන්ටම විතරක්ම අනන්‍ය වෙන කුසලතා? මේ කියමන ඇත්තටම අපිව කල්පනා කරවනවා. මිනිස්යන්ගෙන් අධ්‍යාපනය ලබන දරුවන් මිනිස්යන් වෙන්න ඉගෙන ගනීවි. AI වලින් අධ්‍යාපනය ලබන දරුවන් AI වෙන්න ඉගෙන ගනීවි. මේකෙන් අපි ගන්න තීරණවල තියෙන බරපතලකම කොච්චරද කියලා තේරෙනව නේද? ඉතින් මේ හැමදේම අවසානයේදී අපි ඉස්සරහා තියෙන එක ප්‍රශ්නයයි. අපි මේ අධ්‍යාපන ක්‍රමය අලුතෙන්ම ගොඩනගනකොට අපි තෝරගන්නේ මොන වගේ අනාගතයක්ද? මේක අපි හැමෝම එකට හිතන්න ඕන ප්‍රශ්නයක්.